ආයුබෝවන් දරුවෝ දන්නේද මම කතෝලිකෙක් ප්‍රථම වරට මම කතෝලික අනුමාන ඊයේ මම නිකුත් කරා. ඉතින් කතෝලික ඊයේ නෙමෙයි මම හිතුවේ පෙරේදා නිකුත් කළේ මම කවදාද ඊයේ නිකුත් කරේ නෑ කතෝලික අනුමාන. ඉතින් මොකදන්නේදී අපේ අම්මා කතෝලික ගුරුවරයෙක් ඉස්කෝලේක. ඉතින් ඔයාත් එක්ක අපි කතෝලික අනුමාන නිකුත් කරා. ඒ අතරින් කතෝලික අනුමාන ඉතාමත් විශාල ප්‍රමාණයක් අපි පේපර් එකකට තිබ්බා. ඉතින් ඉතාමත් සතුටු වෙයි කතෝලිකෙක් විදිහට මට මේ දෙන්න පුළුවන් වුණ දේ ගැන. ඉතින් කතෝලික අනුමාන ගැන කතා කරද්දී අපි මොනවද කතා කරේ? අපි ආපු දේවල් සහ කියපු දේවල් සහ ආපු දේවල්. ඒ වගේ සුදු පවුල්තුමා ඉස්සෙල්ලාම පටන් ගත්තේ සුදු පවුල්තුමා යන ලිපියකින් ඉතින් ඒක අපි කිව්ව එනවා කියලා. ඊට පස්සේ සුදු ජුසේවාස් මුතුමාගේ දේවල් ගැන සුදු ජුසේවාස් මුතුමා බලා ගන්න කියලා මම උතනවදත් ඊදා කිව්වා. ඒ වගේ තමයි පනත්තික බලා ගන්න කිව්වා. ඉතින් මේකෙන් පනත්තිකෙන් MCQ තුනක් විතරයි දෙවෙනි පේපරේත් ඉතාමත් වැඩි ප්‍රමාණයක් අහලා තිබ්බා. ඒ වගේම තමයි ස්නාග ජොහන්තුමා ගැන බලා ගන්න කිව්වා. ඒක ගැන තිබ්බා. ස්නාග ජොහන්තුමා සෙබරොන්දු නවාද අහලා තිබ්බා. මරිතුමි සම්බන්ධ මංගල තුනක් අහලා තිබ්බා. හොඳයි. ඒක මම කිව්වා. ධර්මදූත චාරිකා බලාගෙන යන්න කිව්වා. ඒකෙන් ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. සුදු පවතුමාගේ දේව ධර්මදූත ගමනේ ඒක වෙනම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. ධර්මදූත ගැන බලා ගන්න කිව්වා. ඊට පස්සේ පංච පුස්තකය ගැන බලා ගන්න කිව්වා. ඒක වෙනම ප්‍රශ්න ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. පංච පුස්තකය දේවදත් කරන ඒ වගේ වෙනම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. ප්‍රසාද ස්නාපනය ගැන බලා ගන්න කිව්වා. ප්‍රසාද ස්නාපනය ගැන වෙනම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. ඊශ්‍රායල් දිවසුල් ගැන බලා ගන්න කිව්වා. ඊශ්‍රායල් දිවසුල් ගැන කිරිසරල් ලියන්න ඇවිල්ලා තිබ්බා. මයිකල් රොඩ්රිගෝ පිතුමා ගැන කිරිසරක් ඇවිල්ලා තිබ්බා. මම අනිවාර්යෙන්ම බලාගෙන යන්න කියලා. දිව සපද වහන්සේ ගැනත් අහලා තිබ්බොන්න. දිව සපද වහන්සේ ගැනත් ඉතින් කිරිසරක් ලියන්න ඇවිල්ලා තිබ්බා. හරි. ඕක තමයි වැඩේ. ඉතින් මේ පාර දෑතේ කරගැට සිංහල වල දෑතේ කරගැට දියමන්ති මාලය මේ දෙක බලාගෙන යන්න දෑතේ කරගැට සහ දියමන්ති මාලය විභාගෙට එන්න ඉඩ තියෙනවා. එහෙනම් අපි හම්බෙමු. තව අනුමානයක් එක්ක.